හරි අපිට අද මුලින්ම කතා කරන්න තියෙන්නේ මෙන්න උපයෝගීතාවය කියන සංකල්පය ගැන කතා කරන්න තියෙන්නේ. හරි. අපි මුලින්ම මේ උපයෝගීතාවය ගැන කතා කරනකොට මෙන්න මේ උදාහරණයක් බලමු. දැන් ඔයාලා සාමාන්‍යයෙන් කඩේකින් කෑමක් කනවනේ. කෑමක් කනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ඔයාලා කඩේකට ගිහිල්ලා කොත්තුවක් ගන්නවා. කොත්තුවක් ගන්නවා රයිස් එකක් ගන්නවා. දැන් සමහරවිට කොත්තුවක් කරේ මොකක් කරේ අරන් ආවට පස්සේ ඒක කාලා ඔයගොල්ලෝ කියනවා මරු කොත්තුවක්. එහෙම නැත්නම් සුපිරි කොත්තුවක්. අන්න එහෙම වචන පාවිච්චි කරනවා. අන්න ඒ වගේ මරු කොත්තුවක් සුපිරි කොත්තුවක් කියලා කියන්නේ ඇත්තටම බලන්න ඒ වචනේ එළියට එන්න හේතුව ඔය ඒ කොත්තුව කාලා ඔයාගේ බඩ පිරිච්ච එක නෙමෙයි ඔයාගේ මනස තෘප්තිමත් වීම. ඒ කොත්තුව කාලා ඔයාට මනසට යම් සතුටක් දැන් හින්දා තමයි ඔයා කියන්නේ මරු කොත්තුවක් කියලා. නැත්තම් සාමාන්‍ය වෙන මොකක් හරි ආහාරයක් ගත්තත් බඩ පිරෙන එක වෙනවනේ. නමුත් අර වගේ වචන එළියට එන්නේ ඔයාගේ ඒ කොත්තුව කාලා ඔයාගේ මනස තෘප්තිමත් වීම එහෙම නැත්නම් හිත පිරීම නිමිත්තයි. හරි එහෙනම් මෙන්න මේ කතන්දරය හොඳට තේරුම් ගන්න මේක. මෙන්න මේ යම් භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කරාට පස්සේ මිනිසට යම්කිසි මානසික තෘප්තියක් ලැබෙනවා නම් මෙන්න මේ කියන මානසික තෘප්තියට තමයි අපි උපයෝගීතාවයක් විදිහට කතා කරන්නේ. එහෙනම් ඔන්න පළවෙනි කතන්දරේ හරි උපයෝගීතාවය කියලා කියන්නේ මොකද්ද? භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කරාට පස්සේ මිනිසට යම් තෘප්තියක් ලැබෙනවා නම් යම් සතුටක් ලැබෙනවා නම් ඒක තමයි අපි උපයෝගීතාවය ලෙස හඳුන්වන්නේ. හරි. එහෙනම් ඔන්න පළවෙනි සංකල්පය හරි උපයෝගීතාවය. හරි. තව එකපාරක් ඕනනම් කියමු උපයෝගීතාවය කියලා කියන්නේ යම් භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කරාට පස්සේ අපිට ලැබෙන මානසික සතුට. ඔක තමයි උපයෝගීතාවය කියලා කියන්නේ. දැන් ඕගොල්ලෝ අවුරුද්ද දෙනවා අවුරුද්දට අලුතෙන් ඇඳුමක් අඳිනවා අවුරුද්දේ අලුතෙන් ඇඳුමක් ඇඳලා පස්සේ ඕගොල්ලෝ මානසික සතුටක් ලැබෙනවා. මෙන්න මේ කියන මානසික සතුටට මේ තෘප්තියට තමයි අපි කියන්නේ උපයෝගීතාවය. අලුතෙන් සපත්යක් අරගෙන සපත් දෙක දාගෙන යන දවසට මානසික සතුටක් දැනෙනවා තෘප්තියක් දැනෙනවා. ඒකට අපි කියනවා උපයෝගීතාවය ආර්ථික විද්‍යාවෙන්. හරි. එහෙනම් අපි මේක තව චුට්ටක් ඉස්සරහට කතා කරගෙන යනකොට ඔන්න උපයෝගීතාවය හරිනේ. උපයෝගීතාවය කියලා කියන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීමෙන් මිනිස ලබන තෘප්තිය. මේකට අපි ඉංග්‍රීසියෙන් කියන යුටිලිටි. හරිද? යුටිලිටි. යුටිලිටි ඉංග්‍රීසියෙන් කියන යුටිලිටි කියලා. හරි. ඊළඟට අපි මේකේ තව පොඩ්ඩක් දිගුවකට යමු අපි. උපයෝගීතාවය ගැන කතා කරපුව අපි ඊළඟට කතා කරන්නේ මේකෙම පොඩි දිගුවක්. ඒක තමයි ආන්තික උපයෝගීතාවය. ආන්තික උපයෝගීතාවය. ආන්තික උපයෝගීතාවය. අපි මේකට ඉංග්‍රීසියෙන් කියනවා marginal utility. marginal utility. හරි. එහෙනම් ඔන්න පොඩ්ඩක් කතා කරමු මේ ආන්තික උපයෝගීතාවය ගැන. අපි මුලින්ම බලමු මේ ආන්තික කියන වචනේ තේරුම මොකක්ද? හරි. උපයෝගීතාවය කියන වචනේ තේරුම නම් දැන් හරිනේ. උපයෝගීතාවය කියලා කියන්නේ මොකක් හරි භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීමෙන් මිනිස්සු ලබන මානසික සතුට එහෙම නැත්නම් තෘප්තිය. එහෙනම් ආන්තික කියන වචනේ තේරුම මොකද්ද? ආන්තික කියන වචනේ තේරුම තමයි අමතර කියන එක. ආන්තික කියන වචනේ තේරුම අමතර කියන එක. හරි. එහෙනම් මේ බලන්න දැන් සම්පූර්ණ අර්ථය ගන්නකො සරල කරලා. ආන්තික උපයෝගීතාවය කියලා කියන්නේ අමතර උපයෝගීතාවය කියන එක. එහෙම නැත්නම් අමතරව ලැබෙන මානසික සතුට, අමතරව ලැබෙන මානසික තෘප්තිය කියන එක තමයි ආන්තික උපයෝගීතාවයේ තේරුම. හරි. එහෙනම් මම මේක ගැන කතා කරන්න යනකොට තව පොඩි දෙයක් අමතර දෙයක් නෙමෙයි මේක වැදගත් දෙයක්. මේ වැදගත් දේ මම චුට්ටක් මෙහෙම පැත්තකින් ලියන්නම්. මෙන්න මෙහෙම පැත්තකින් තරු ලකුණක් දාලා ලියනවා. ආන්තික සංකල්ප. හරිද? ආන්තික සංකල්ප. මේක පොඩ්ඩක් මතක තියාගන්නකො දැන්ට. ආන්තික සංකල්ප. ආන්තික සංකල්ප. සෑම විටම ගණනය කරනුයේ. සෑම විටම ගණනය කරනුයේ. කරනුයේ. ඒකක එකක වෙනසකටය. ඒකක එකක වෙනසකටය. ඒකක එකක වෙනසකටය. හරි. එහෙනම් මේ බලන්නකෝ දැන් ඔන්න කිව්ව කතන්දර ටික චුට්ටක් ඔලුවට දාගන්න බලන්න. උපයෝගීතාවයක් කියලා කියන්නේ මිනිසු භාණ්ඩයක් හෝ සේවා පරිභෝජනය කරාම මිනිසු ලැබෙන මානසික සතුට. එහෙනම් ආන්තික උපයෝගීතාවය කියලා කියන්නේ අමතරව ලැබෙන උපයෝගීතාවය. එහෙම නැත්නම් අමතරව ලැබෙන මානසික සතුට කියන එක. ඒ වගේම තමයි මම පොඩි විශේෂ කාරණාවක් කිව්වා. තාම තේරෙන්නේ නැහැ මොකද්ද මේ ලිව්වේ කියන එක. ආන්තික සංකල්ප සෑම විටම ගණනය කරන්නේ ඒකක එකක වෙනසකට. මෙන්න මේක පොඩ්ඩක් මතක තියාගන්න. පොඩි ගාණක් හදනවා. ගාණකින් අපි මේක කතා කරනකොට චුට්ටක් මෙන්න මේ වාක්‍ය ඕන වෙනවා. එහෙනම් මේ වාක්‍ය පොඩ්ඩක් දිහා හොඳට බලලා මේ වාක්‍ය පොඩ්ඩක් මතකයේ තියාගන්න. ආන්තික සංකල්ප සෑම විටම ගණනය කරන්නේ එකක වෙනසකට කියන එක. ඔන්න දැන් අපි ආන්තික උපයෝගීතාවය උදාහරණකින් බලන්න යන්නේ. හරි. අපි මුලින්ම මේ උදාහරණයක් ලියාගමු. හරි. මෙන්න තියෙනවා හිතන්න ඔයාලා මොනවා හරි කෑමක් කන්න යනවා කියලා හිතන්න මොකක් හරි පීසා එකක් හරි මොකක් හරි කන්න යනවා. හරි. මෙන්න පරිභෝජනය කරන ඒකක ප්‍රමාණය. පරිභෝජනය කරන ඒකක ප්‍රමාණය. හරි.
මේක මම quantity කියන Q අක්ෂරයෙන් දාගන්නවා quantity එකක්. ඒ කියන්නේ ප්‍රමාණය අපි සලකන්නේ quantity එකක් විදිහටනේ. එහෙනම් ප්‍රමාණයට මම Q අක්ෂය දාගත්තා. හරි. බලන්න මෙතන පරිභෝජනය කරන ඒකක ප්‍රමාණයක් තියෙනවම Q කියන අක්ෂරේ quantity එක වෙනුවෙන් දාගත්තා. හරි. එහෙනම් ඊළඟට මුළු උපයෝගීතාවය. මුළු උපයෝගීතාවය. හරි. උපයෝගීතාවයට ඉංග්‍රීසියෙන් කියන්නේ utility. එහෙනම් මුළු කියන්නේ සමස්ත කියන අදහසනේ. එහෙනම් සමස්ත කියලා කියන්නේ total කියන එක. එහෙනම් ඉංග්‍රීසියෙන් මේකට දාගන්න පුළුවන් total utility. utility. හරි. මේක සරල කරලා දාගත්තොත් එහෙම TU ඒ කියන්නේ total utility එක. හරි TU total utility. හරි. එහෙනම් ඔන්න අපි උදාහරණයක් ගමු. මොකක් හරි පීස එකක්වත් කන්නේ නැහැ දැන්. හරි බලන්න. එකක්වත් නැහැ කන්න. හරිද? බිඳුවයි. පරිභෝජනය කරන එක ප්‍රමාණය බිඳුවයි. බිඳුවේදී බලන්න මුළු උපයෝගීතාවය. ඒ කියන්නේ මුළු තෘප්තිය කොච්චරක්ද? ඉතින් පීස එකක්වත් කන්න නැහැ කියලා කියන්නේ කිසිම තෘප්තියක් නැහැ අපිට. මුළු උපයෝගීතාවයත් බිඳුවයි. ඊළඟට ඔන්න පීස එකක් කනවා. හරිද? පීස එකක් කනවා. පීස එකක් කන්න හම්බ වෙනවා. පීස එකක් කනකොට මගේ මුළු උපයෝගීතාවය 100ක් දක්වා ඉහළ යනවා. 100ක් දක්වා ඉහළ නිකම්ම සංඛ්‍යාවක් දාගත්තා. ඊළඟට පීස දෙකක් කනවා. පීස දෙකක් කනකොට මගේ මුළු උපයෝගීතාවය එකක 200ක් දක්වා වැඩි වෙනවා. ඔන්න තව නිකන් ඉන්නේ තවත් පීස එකක් කනවා. තුන්වෙනි එක කනකොට මුළු උපයෝගීතාවය එකක 300ක් දක්වා ඉහළ යනවා. හරි. එහෙනම් මෙන්න බලන්නකො ඔන්න ආන්තික උපයෝගීතාවය මම පෙන්වන්නයි යන්නේ. ආන්තික උපයෝගීතාවය කියලා කියන්නේ අමතර උපයෝගීතාවය කියන එක. මේ බලන්නකො පීසා බිඳුවේ ඉඳන් 1 දක්වා වැඩි කරනකොට. ඒ කියන්නේ අමතර පීසා එකක් කනකොට දැන් මුලින්ම බිඳුවයිනේ. පීසා අමතරව එකක් කනවා. අමතරව එකක් කනකොට එහෙම නැත්නම් පරිභෝජනය කරන පීසා ප්‍රමාණය අමතරව එකකින් වැඩි කරනකොට මෙන්න මුළු උපයෝගීතාවය වෙනස් වුණා ඒකක 100කින්. හරි. එහෙනම් බලන්නකො චුට්ටක් මේ බලන්න. පරිභෝජනය කරන ඒක ප්‍රමාණය බිඳුවේ සිට 1 දක්වා වැඩි කරනකොට අමතරව ලැබිච්ච උපයෝගීතාවය ඒකක 100යි. මෙන්න ආන්තික උපයෝගීතාවය. අමතර උපයෝගීතාවය ඒකක 100යි. ඒ වගේම තමයි මතකද අපි අර තරු ලකුණක් දාලා ලියාගත්ත සෑම විටම ගණනය කරන්නේ ඒකක වෙනසකට. ඔව් හරි මේ බලන්න. මෙතන බිඳුවේ ඉඳන් 1 දක්වා යනකොට වෙනස් වෙන්නේ ඒකක 1යි. එහෙනම් ඒකක එකකදී මෙන්න ආන්තික උපයෝගීතාවය තියෙනවා ඒකක 100යි. අපි ඊළඟට බලමු. 1 සිට 2 දක්වා. හරිද? මෙන්න පීසා එකක් කකා ඉන්න කෙනාට තව එකක් ගෙනත් දෙනවා. එතකොට පීසා දෙකක් බවට පත් වුණා. ඒ කියන්නේ පීසා අමතර එකකින් තමයි වෙනස් වුනේ. එකේ ඉඳන් දෙක දක්වා යනවා අමතර එක පීසා එකකින් වෙනස් වෙනවා. වෙනස් වෙනකොට මෙන්න මුළු උපයෝගීතාවයත් වෙනස් වෙනවා ඒකක 100කින්. එහෙනම් එකේ සිට දෙක දක්වා පීසා ප්‍රමාණය වෙනස් කරනකොට ආන්තික උපයෝගීතාවය ඒකක 100යි. හරි. එහෙනම් මේ බලන්න මේක දිහා බලලා මෙන්න මේ ආන්තික උපයෝගීතාවයට ලස්සන නිර්වචනයක් දෙන්න පුළුවන්. ලස්සන හැඳින්වීමක් දෙන්න පුළුවන්. මේ බලන්න ඕන හැඳින්වීම. පරිභෝජනය කරන ඒකක එකකින් වෙනස් කරන විට හැම වෙලේම මේක කියන්න ඕන අනිවාර්ය කතාවක්. මේ මෙතනත් කිව්වා අනිවාර්ය කතාවක්. පරිභෝජනය කරන ඒකක එකකින් වෙනස් වන විට මුළු උපයෝගීතාවයේ ඇතිවන වෙනස තමයි අපි කියන්නේ ආන්තික උපයෝගීතාවය. මේකනේ ආන්තික උපයෝගීතාවය කියන්නේ මුළු උපයෝගීතාවයේ ඇතිවන වෙනස. හරි. ඔන්න තව එකපාරක් කියන්න. පරිභෝජනය කරන ඒකක එකකින් වෙනස් කරන විට මුළු උපයෝගීතාවයේ ඇතිවන්නා වූ වෙනස ආන්තික උපයෝගීතාවය ලෙස හැඳින්වේ. එහෙම නැත්නම් මෙන්න මෙහෙම කියන්නත් පුළුවන්. පරිභෝජනය කරන ඒකක එකකින් වෙනස් කිරීමේදී එහෙම නැත්නම් එකකින් වැඩි කිරීමේදී මුළු උපයෝගීතාවයට අලුතින් එකතු වන ප්‍රමාණය කියලා කියන්නත් පුළුවන්. පුළුවන් නේ බලන්න බිඳුවේ ඉඳන් 100ක් එකතු වෙලානේ මෙතන 100ක් බවටපත් උනේ. 100ක් තියෙන අවස්ථාවල තව 100ක් එකතු වෙලා තමයි 200ක් බවටපත් උනේ. එහෙනම් ඔන්න බලන්න දෙවිදියකට කියන ආන්තික උපයෝගීතාවය ඔන්න එකපාරක් කියනවා මේක අහගන්න. හරි. ආන්තික උපයෝගීතාවය කියලා කියන්නේ පරිභෝජනය කරන ඒකක එකකින් වෙනස් වන විට මුළු උපයෝගීතාවයේ ඇතිවන්නා වූ වෙනස කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් පරිභෝජනය කරන ඒකක එකකින් වෙනස් කිරීමේදී එහෙම නැත්නම් වැඩි කිරීමේදී මුළු උපයෝගීතාවයට අලුතින් එකතු වන ප්‍රමාණය ආන්තික උපයෝගීතාවය කියලා කියන්නත් පුළුවන්. හරි. එහෙනම් ඕක පැහැදිලි. මේ ආන්තික උපයෝගීතාවය තවත් එක උදාහරණකින් තවදුරටත් පොඩ්ඩක් බලමු. හරි. ඔන්න පරිභෝජනය කරන ඒකක බිඳුව. ඒ කියන්නේ එකක්වත් නැහැ. හිතන්න දැන් කන්නේ බර්ගර් කියලා හිතන්නකෝ. බර්ගර් එකක්වත් නැහැ. එකක්වත් නැහැ කියලා කියන්නේ මුළු උපයෝගීතාවයේ බිඳුවයි. ඔන්න බර්ගර් දෙකක් ගෙනත් දෙනවා. දෙකක් දෙනකොට මුළු උපයෝගීතාවය ඒකක 300ක් බාටපත් වෙනවා. ඊළඟට බර්ගර් හතරක් ගෙනත් දෙනවා. අන්න දැන් හතරවෙනි එක කන්නේ දැන්. හරිද? ඔන්න දෙකයි තව දෙකක් අමතරව ගෙනත් දුන්නා පස්සේ දැන් මුළු පරිභෝජනය කරන බර්ගර් ප්‍රමාණය ඒකක 4යි. එතකොට මුළු උපයෝගීතාවය ඉහළ යනවා ඒකක 600ක් දක්වා. හරි. මේ ඇති. දැන් පොඩ්ඩක් බලමු. අපි ගණනය කරමු මෙතන ආන්තික උපයෝගීතාවය. ආන්තික උපයෝගීතාවය ගණනය කරනකොට හැම වෙලේම මතක තියාගන්න ඕනේ.
ආන්තික උපයෝගීතාවය ගණනය කරන්නේ එහෙම නැත්නම් ඕනම ආන්තික සංකල්පයක් ගණනය කරන්නේ සෑම විටම එකක වෙනසකට තමයි මේක ගණනය කරන්නේ. හරි. එහෙනම් මේ බලන්න බර්ගර් බිඳුවක් කන වෙලාව කියන්නේ එකක්වත් කන්න නැති වෙලාවෙ ඉඳන් දෙකක් කන වෙලාව කියලා කියන්නේ බර්ගර් දෙකකින් වෙනස් වෙලා තියෙන පරිභෝජනය කරන ඒකක ප්‍රමාණය. එහිදී මුළු උපයෝගීතාවය වෙනස් වෙලා තියෙනවා ඒකක 300කින්. හරි. එහෙනම් මෙතන බලමු අපි ආන්තික උපයෝගීතාවය. ආන්තික උපයෝගීතාවය කෙනෙක්ට පේන්න පුළුවන් ඔව් අමතරව ලැබිච්ච උපයෝගීතාවය ඒකක 300යි. නෑ. එහෙම වුණාට අපේ සංකල්පයත් එක්ක බලනකොට අපි මේ කතා කරපු දේවල් එක්ක බලනකොට ඒකක 300 අපිට ගන්න විදියක් නෑ. ඇයි ගන්න විදියක් නැත්තේ? ආන්තික උපයෝගීතාව අපි ගණනය කරන හැම වෙලාවෙම එකක වෙනසකට බලන්න මෙතන වෙනස් වෙලා තියෙන්නේ කීයද? පරිභෝජනය කරන ඒකක වෙනස් වෙලා තියෙනවා. ඒකක දෙකකින් වෙනස් වෙලා තියෙනවා. එහෙනම් අපිට ආන්තික උපයෝගීතාවය කියලා ගණනය කරන්න අවශ්‍ය වෙන්නේ හැම වෙලෙම එකක වෙනසකට. එහෙනම් මෙතන දෙකකට 300යි නම් එකකට කීයද? එකකට හොයන්නේ කොහොමද? එකකට හොයන්නේ 300 බෙදන්න ඕනේ දෙකෙන්. 300 බෙදන්න ඕනේ දෙකෙන්. හරි. එහෙනම් එනවා ආන්තික උපයෝගීතාවය 150. එහෙනම් 300 නෙමෙයි ආන්තික උපයෝගීතාවය. ඒකක 150යි. හරි. ඊළඟ එකක් බලන්න. දෙකේ ඉඳන් හතර දක්වා වෙනස් වෙනවා කියලා කියන්නේ ඒකක දෙකකින් වෙනස් වෙන්නේ. ඒකක දෙකකින් වෙනස් වෙනකොට මුළු උපයෝගීතාවය වෙනස් වෙන්නේ 300කින්. හරිද? ආන්තික උපයෝගීතාවය 300ක් කිව්වම හරිද? නෑ. මෙතන දෙකකට ඇවිල්ලා තියෙන්නේ. ඒකක දෙකක් වෙනස් වෙනකොට තමයි 300 ඇවිල්ලා තියෙන්නේ. නමුත් අපි ආන්තික සංකල්ප ගන්න කරන්නේ ඒකක එක වෙනසකට. එහෙනම් ඒකක එකක වෙනසකට හදා ගන්න 300 බෙදන්න ඕනේ දෙකෙන්. එතකොට එනවා 150. හරි. ඊළඟට හොඳට බලන්න මම ඔයාලගෙන් අහනවා මෙන්න මෙහෙම කතාවක්. ආන්තික උපයෝගීතාවය හොයන සමීකරණයක් ගොඩනගලා දෙන්න කියලා කියනවා. ඔව් ගොඩනගලා දෙන්න දෙයක් නෑ. දැන් තමත් අපි ගොඩනගලා ඉවරයි. මෙන්න බලන්න ආන්තික උපයෝගීතාවය ගණනය කරේ කොහොමද මෙතනදී? 300 දෙකෙන් බෙදලා ගණනය කරේ. එහෙනම් මේ 300 කියන්නේ මොකද්ද? 300 කියලා කියන්නේ මම මේක මකලම ලියන්නම්. 300 කියලා කියන්නේ හරි මේ ටික මම ගන්නවා. 300 කියලා කියන්නේ මුළු උපයෝගීතාවයේ වෙනස. මුළු උපයෝගීතාවයේ වෙනස බෙදනවා මේවා 300 බෙදුවේ දෙකෙන්. එහෙනම් 300 කියලා කියන්නේ මුළු උපයෝගීතාවයේ වෙනසනේ 300 කියලා කියන්නේ. එහෙනම් ඊළඟට ඒක බෙදන්න ඕනේ කීයද? බෙදන්න ඕනේ දෙකෙන්. ඒ කියන්නේ පරිභෝජනය කරන ඒකක ප්‍රමාණයේ වෙනස තමයි දෙකක් කියලා කියන්නේ. එහෙනම් පරිභෝජනය කරන ඒකක ප්‍රමාණයේ වෙනස. පරිභෝජනය කරන ඒකක ප්‍රමාණයේ වෙනසින් බෙදන්න ඕනේ. එතකොට අපිට එනවා ආන්තික උපයෝගීතාවය. ආන්තික උපයෝගීතාවය. හරි. එහෙනම් ආන්තික උපයෝගීතාවය හොයන සමීකරණෙත් හරි. මේක දිහා බැලුව ගමන් තේරෙනවා ආන්තික උපයෝගීතාවය හොයන්නේ මුළු උපයෝගීතාවයේ වෙනස බෙදනවා පරිභෝජනය කරන ඒකක ප්‍රමාණයේ වෙනසින්. මේක ඕනනම් අපිට සංකේත වලින් ලියන්න පුළුවන්. ආන්තික උපයෝගීතාවයට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? marginal utility. MU. marginal utility එක හෙව්වේ කොහොමද? total utility එකේ වෙනස. හරි. ඕන මුළු උපයෝගීතාවයේ වෙනසනේ total utility එකේ වෙනස බෙදනවා පරිභෝජනය කරන ඒකක ප්‍රමාණයේ වෙනසින්. ඒක වලට අපි දෙන්න quantity කියලා. එහෙනම් quantity එක නෙමෙයි ගන්න quantity එකේ වෙනස තමයි ගන්නෙ. හරි. එහෙනම් වැඩේ හරි. මේ බලන්නකෝ ආන්තික උපයෝගීතාවය හොයන්නේ මුළු උපයෝගීතාවයේ වෙනස බෙදනවා පරිභෝජනය කරන ඒකක ප්‍රමාණයේ වෙනසින්. එහෙම නැත්නම් MU බෙදනවා delta TU බෙදීම delta Q. හරි. එහෙනම් ඔන්න උපයෝගීතාවයත් හරි ආන්තික උපයෝගීතාවයත් හරි කිසිම අඩුවක් නැහැ. හරි. අලුත් කොටසක් කතා කරන්න යන්නේ. මේ අලුත් කොටස කතා කරන්න කලින් පොඩ්ඩක් අපි අර පළවෙනි දවසේ කතා කරපු දෙයක පොඩි දෙයක් තියෙනවා. ඒක පොඩ්ඩක් අපි මතකයට ගන්න ඕනේ. හරි. පළවෙනි දවසේ අපි කතා කරපු දෙයක් තියෙනවා. මෙන්න මෙහෙම එකක්. අපි ඉගෙන ගත්ත මේ ආර්ථිකයක ප්‍රශ්නයක් තියෙනවා. ආර්ථිකයක ගැටලුවක් තියෙනවා. මොකද්ද මේ ගැටලුව? ගැටලුව තමයි මිනිසුන්ගේ උවමනා. මිනිසුන්ගේ උවමනා එහෙම නැත්නම් මිනිසුන්ගේ ආසාවල්. මිනිසුන්ගේ උවමනාවන් ආසාවල් අසීමිතව තියෙනවා. අසීමිතව තියෙනවා. නමුත් ඒ අසීමිත උවමනා සපුරගන්න ඕන කරන භාණ්ඩ හා සේවා අපිට අසීමිතව හදාගන්න බෑ. හදාගන්න බැරි වෙන්න හේතුව තමයි ඒ භාණ්ඩ හදන්න ඕන කරන සම්පත් තියෙන්නේ ඉතාමත් සීමිත ප්‍රමාණයක්. සීමිත ප්‍රමාණයක්. ඕක තමයි මේ ආර්ථිකයක තියෙන ගැටලුව. මේ ආර්ථිකයේ තියෙන ප්‍රශ්නය. ප්‍රශ්නය මොකද්ද? මිනිස්සුන්ගේ අසීමිත උවමනා සපුරන්න ඕන කරන සම්පත් තියෙන්නේ ඉතාමත් සීමිත ප්‍රමාණයක්. පළවෙනි දවසේ මේක ලොකුවටම කතා කරා. හරි. එහෙනම් දැන්ට ඔයාලට පේනවනේ ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා, ගැටලුවක් තියෙනවා. එහෙනම් මෙන්න මේ ගැටලුවට කියන්න පුළුවන් තනි වචනයක් තියෙනවා. දැන් මෙහෙම ලොකුවට කියන්න ඕනේ නැහැ. මිනිස්සුන්ගේ උවමනා අසීමිතයි, ඒවා ඉටු කරගන්න සම්පත් සීමිතයි කියලා වචන දෙකක් පාවිච්චි කර කර කියන්න ඕනේ නැහැ. මේ තියෙන ගැටලුවට මේ කියන ප්‍රශ්නයට තනි වචනයක් දෙන්න පුළුවන්. ඒ වචනය තමයි හිඟකම.
හරි. එහෙනම් හිඟකම කියන්නේ මොකක්ද කියලා කවුරු හරි අහුවොත් එහෙම ඔයාලට කියන්න පුළුවන් හිඟකම කියලා කියන්නේ මේ ආර්ථිකයේ තියෙන සීමිත සම්පත් ටිකෙන් අසීමිත මිනිස්සු වුණා සපුරාගත නොහැකි තත්ත්වයකට තමයි අපි කියන්නේ හිඟකම කියලා. හරි. එහෙනම් මේ හිඟකමත් එක්ක අපි පොඩි දේවල් ටිකක් තියෙනවා තව කතා කරගන්න. චුට්ටක් පොඩ්ඩක් බලා ගන්න මම එක උදාහරණකින් මෙහෙම පෙන්නන්නම්. හරි. මෙන්න බලන්න. ඔයා ගාව රුපියල් 10 කොලයක් තියෙනවා කියලා හිතන්න. රුපියල් 10 කොලයක් තියෙනවා. හරි. දැන් ඇත්තටම හිතන්න 10 කොලයක් තියෙනවා කියලා. එහෙනම් 10 කොලයක් තියෙනවා නම් මේ 10 කොලෙන් ඔයා මොනවද කරන්න ආස දේවල්? හරි. කෙනෙක්ට හිතෙන්න පුළුවන් හවසට ගෙදර කොත්තුවක් ගෙනල්ලා කනවා. කොත්තුවක් ගෙනල්ලා කනවා. එහෙම නැත්නම් කොත්තු කාලා හරියන්නේ නැහැ රයිස් එකක් කනවා. හරිද? මේකෙන් මම ඇඳුමක් ගන්න ඕනේ. එක එක ආසාවල් පහළ වෙනවා. ඕ කෑම කාලා නාස්ති කරන්න ඕනේ නැහැ. ඇඳුමක් ගන්න ඕනේ. එහෙම නැත්නම් මම ගන්නවා සෙරප්පු දෙකක්. මම සෙරප්පු දෙකක් ගෙවිලා තියෙන්නේ. ඒ හින්දා සෙරප්පු දෙකක් ගන්නවා. එහෙම නැත්නම් මොකද කරන්නේ ෆෝන් එකට හොඳ පැකේජ් එකක් දාගන්නත් පුළුවන්. හොඳ පැකේජ් එකක් දාගන්නත් පුළුවන්. මේ වගේ මේ රුපියල් 1000න් කරන්න කැමති දේවල් එහෙම නැත්නම් ආස දේවල් ගොඩාරියක් තියෙනවානේ. සාමාන්‍ය ඔක ප්‍රායෝගිකව හිතන්න ඔයාලට රුපියල් 1000ක් හම්බුනොත් එකපාර මොකක් හරි දීලා අරන් එන්නේ නැහැ. ඔයා බලනවා කල්පනා කරලා බලනවා මම මේ 1000න් මොකද කරන්නේ කියලා. එහෙනම් මේ බලන්න මෙන්න මේ ප්‍රශ්නය දිහා හොඳට බලන්න. අපිටත් දැන් ප්‍රශ්නයක් තියෙනවා අපිටත් ගැටලුවක් තියෙනවා මොකද්ද අතේ තියෙන රුපියල් 1000යි නමුත් ඒ 1000න් කරන්න ආස දේවල් ගොඩාක් තියෙනවා ඒ වගේම තමයි මේ ආස දේවල් ඔක්කොම මේ රුපියල් 1000න් ඉටු කරගන්නත් බැහැ එහෙනම් බලන්න මේ තුලින් අපේ ආර්ථික විද්‍යාවේ සංකල්පයක් පේනවා මොකද්ද පේන සංකල්පය මෙන්න මේ හිඟකම පේනවා බලන්න මේ හිඟකම පෙන්නුම් කරන්න මේක උදාහරණයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් එහෙනම් ආයි පොඩ්ඩක් බලන්න හිඟකම කියන්නේ මොකද්ද? මිනිස්සුන්ගේ අසීමිත උමනා සීමිත සම්පත් වලින් සපුර ගන්න බැරි තත්ත්වයක්. ඔව් ඒකත් පේනවා මේ බලන්න. මේ හිඟකම කියන සංකල්පය මේකෙන් පේනවා. මේ தත්ත්වය පේනවා මේකෙන්. මෙන්න තියෙනවා මිනිස්සුන්ගේ අසීමිත උමනා ටික. මේ මිනිස්සුන්ගේ උමනා ටික තියෙනවා. මෙන්න පල්ලෙහා මේ තියෙන උමනා ටික. ඒ කියන උමනා ඔක්කොම මේ සීමිත සම්පතෙන් සපුර ගන්න බෑ. එහෙනම් බලන්න මේ උදාහරණය තුලින් ඔයාට පේනවා මොකද්ද? හිඟකම කියන සංකල්පය පේනවා. හරි. එහෙනම් අපි ඊළඟට බලමුකෝ හිඟකමක් පේනවා. දැන් හරි මේකෙන් හිඟකම පේනවා. හිඟකමක් පේනවා. දැන් ඊළඟට අපි හිඟකමට දැන් යටත් වෙලා ඉන්නවා. එහෙනම් ඊළඟට අපිට මොකද්ද කරන්න කරන්න වෙන්නේ මෙන්න මේ කියන ඔක්කොම මේ 1000න් ඉටු කරගන්න බැයි නම් ඊළඟට කරන්න වෙන්නේ මේ 1000න් වඩා කැමති එක දෙයක් විතරක් ඉටු කරගන්න වෙනවා අපිට. ඕක වෙනවනේ අනිවාර්යයෙන්. 1000න් ඔක්කොම ගන්න බෑ. ඉතින් මොකක් හරි එකක් ඉතින් ඉටු කරගන්න වෙනවා. හරි. එහෙනම් ඊළඟට මොකද්ද කරන්න වෙන්නේ? මම නිකන් තෝරගන්නවා කියලා හිතනවා. මම ඇඳුමක් ගන්නවා. දැන් අවුරුද්දත් ළඟ හින්දා ඇඳුමක් ගන්න එක මම මොකද්ද කරන්නේ දැන්? තෝරගන්නවා. හරිද? එහෙනම් හිඟකමක් තියෙනවා. හිඟකමක් තියෙනකොට මේ කියන ඔක්කොම ඉටු කරගන්න බෑ. ඊළඟට අපිට කරන්න වෙන්නේ අනිවාර්යයෙන්ම ඔය සෙට් එකෙන් එකක් මොකද්ද කරන්න වෙන්නේ? තේරීමක් කරන්න වෙනවා. සෙට් එකෙන් එකක් තේරීමක් කරන්න වෙනවා. හරිනේ. ඒ ටික පැහැදිලිනේ. එහෙනම් හිඟකමක් තියෙනකොට අනිවාර්යයෙන්ම ඔක්කොම ඉටු කරගන්න බෑ. මේ උමනා ඔක්කොම ඉටු කරගන්න බෑ. ආස දේවල් ඔක්කොම ඉටු කරගන්න බෑ. අනිවාර්යයෙන්ම එයින් එක දෙයක් තෝරා ගැනීමකට ලක් කරන්න වෙනවා. ඊළඟට බලන්නකො මම ඇඳුමක් ගන්න එක තෝරගත්ත ගමන් ඊළඟ උවමනා ටික ඊළඟ ආස දේවල් ටික මොකද වෙන්නේ? මට අත්හරින්න කැප කරන්න සිද්ධ වෙනවා. එහෙනම් ඔන්න බලන්නකො හිඟකමක් තියෙන සෑම අවස්ථාවකදීම අපිට තේරීමක් කරන්න වෙනවා. තේරීමක් කරන සෑම අවස්ථාවකදීම ඊළඟට මොකද්ද කරන්න වෙන්නේ? කැපකිරීමක් කරන්න වෙනවා. ඕ අනිවාර්යයෙන් මේ අනිත් සෙට් එක දැන් කොත්තු රයි සෙරප්පු පැක් මේ ෆෝන් එකට පැකේජ් එකක් දාගන්නවා කියන ඔක්කොම ආස දේවල් මට කැප කරන්න වෙනවා. හරිද? එහෙනම් මෙන්න මේ ටික දැන්ට තේරෙන්න ඕනේ. හිඟකමක් පවතින මේ හිඟකම පේනවා. හිඟකමක් පවතින සෑම අවස්ථාවකදී තේරීමක් කරන්න වෙනවා. තේරීමක් කරන සෑම අවස්ථාවකදීම අනෙකුත් ඌමනා ටික කැප කරන්න වෙනවා. එහෙනම් ඊළඟට දන්නේ නැති අලුත් දෙයක් මම ලියන්නම්. කැපකිරීමක් කරනකොට ආවස්තික පිරිවැයක් කියලා එකක් බිහි වෙනවා. හරිද? තාම දන්නේ ආවස්තික පිරිවැයක් කියලා එකක් බිහි වෙනවා. එහෙම මතක තියාගන්න. ආවස්තික පිරිවැයක් කියලා එකක් බිහි වෙනවා. එහෙනම් මෙන්න මේ චුට්ටක් ඔලුවට දාගන්න මෙන්න මේ කතන්දරේ. හිඟකමක් පවතින සෑම අවස්ථාවකම තේරීමක් කරනවා. තේරීමක් කරන සෑම අවස්ථාවකදීම කැපකිරීමක් කරනවා. කැපකිරීමක් කරන සෑම අවස්ථාවකදීම ආවස්තික පිරිවැයක් හටගන්නවා. හරි. ඔන්න ඔය කතන්දරේ චුට්ටක් ඔලුවට දාලා තියාගන්න. මේ යන්නේ ඊළඟ පාඩම් කොටසට අදාළ වෙන දේවල් ටිකක් මේ එකතු කරගන්න ගමනක් තමයි මේ යන්නේ. හරි. එහෙනම් මුලින්ම අපි එකතු කරගත්ත දේ තමයි හිඟකමක් තියෙන සෑම අවස්ථාවකදීම තේරීමක් කරනවා. තේරීමක් කරන සෑම අවස්ථාවකම කැපකිරීමක් කරනවා. ආවස්තික පිරිවැයක් හට ගන්නවා. හරි. මෙන්න මේ දේ තමයි අපි දැන්ට එකතු කරගත්ත දේ. එහෙම නැත්නම් අපි දැන්ට ඉගෙන ගත්ත දේ. හරි. එහෙනම් අපි ඊළඟ පාඩමට ඕන කරන තව පොඩි දෙයක් ඉගෙන ගන්නයි යන්නේ. ඒකත් චුට්ටක් අල්ලගන්න. අල්ලගත්තට පස්සේ වැඩේ ලේසියි.
හරි. මේ බලන්න මතකද ආර්ථික විද්‍යාවේ නිර්වචනය. ආර්ථික විද්‍යාවේ නිර්වචනය තමයි සීමිත සම්පත් වලින් අසීමිත උමනා සපුරාලීමට යෑමේදී නිෂ්පාදනය බෙදා හැරීම පරිභෝජනය කියන ආර්ථික කටයුතු වලදී මිනිසාගේ හැසිරීම අධ්‍යයනය කිරීම තමයි ආර්ථික විද්‍යාවෙන් කරන්නේ. මේකත් තමයි පළවෙනි දවසේ කතා කරපු දෙයක්. හරි. එහෙනම් මේ බලන්න මම මෙන්න මේකට පොඩි දෙයක් කිව්වා දැන් ඔයාලට. මොකද්ද? සීමිත සම්පත් වලින් අසීමිත උමනා සපුරාලීමට යෑමේදී අන්න සීමිත සම්පත් වලින් අසීමිත උමනා සපුරාලන්න වීමට මම තනි වචනයක් කිව්වා. මොකද්ද? හිඟකම. ඔන්න හිඟකම. එහෙනම් බලන්න ඇත්තටම මේ ආර්ථික විද්‍යාවෙන් මොකද්ද කරන්න වෙන්නේ? ආර්ථික විද්‍යාවෙන් මොකද්ද කරන්නේ? කරන්නේ හිඟකම කියන ප්‍රශ්නය පවතින අවස්ථාවේදී. එහෙම නැත්නම් හිඟකමක් තියෙන අවස්ථාවේදී නිෂ්පාදනය බෙදා හැරීම පරිභෝජනය කියන ආර්ථික කටයුතු වලදී මිනිස්සු හැසිරෙන ආකාරය අධ්‍යයනය කරන එක තමයි ආර්ථික විද්‍යාවෙන් කරන්නේ. එහෙනම් මේක තව ටිකක් නිර්වචන වල අපි සරල කරගත්තා. කොහොමද සරල කරගත්තේ? මේ ආර්ථික විද්‍යාවෙන් කරන්නේ හිඟකමක් පවතින අවස්ථාවේදී නිෂ්පාදනය බෙදා හැරීම පරිභෝජනය කියන ආර්ථික කටයුතු වලදී මිනිස්සු හැසිරෙන ආකාරය අධ්‍යයනය කිරීමක් තමයි ආර්ථික විද්‍යාවෙන් කරන්නේ. එහෙනම් පොඩ්ඩක් හිතන්න මෙන්න මේ කතන්දරය. හිඟකමක් තියෙන වෙලාවට මිනිස්සුන්ගේ හැසිරීම නම් ආර්ථික විද්‍යාවෙන් හදාරන්නේ. හිඟකමක් තිබෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? හිඟකමක් තිබෙන්නේ නැත්නම් ඇත්තටම ආර්ථික විද්‍යාව කියලා විෂයකුත් නැහැ. ඉතින් ආර්ථික විද්‍යාවෙන් කතා කරන හිඟකම පවතින අවස්ථාවේ මිනිස්සු හැසිරෙන ආකාරය නම් ඉතින් හිඟකම කියලා දෙයක් හටගත්තේ නැත්නම් හිඟකම කියලා දෙයක් තිබෙන්නේ නැත්නම් ආර්ථික විද්‍යාවක් බිහිවන්නේ නැත. නැහැ. ඉතින් එහෙම එකක් බිහි වෙන්නේ නැහැ. ඕනේ නැහැ. එහෙම එකක් නැත්නම් ඉතින් එහෙම එකක් ගැන හදාරන්නේ කොහොමද අපි? හරි. ඒ වගේම තමයි මෙන්න මේකත් මතක තියාගන්න. ආර්ථික විද්‍යාව කියන විෂය විතරක් නෙමෙයි හිඟකමක් තිබෙන්නේ නැත්නම් නැති වෙන්නේ. ආර්ථික කියන වචනේත් නැහැ. හරිද? එහෙනම් ඔන්න මම අවසානයේ කිව්ව කතාව බලන්නකො මේකෙන් මම කිව්ව කතාව. මේ හිඟකම කියන සංකල්පය එහෙම නැත්නම් මේ හිඟකම කියන එක නැත්නම් ආර්ථික විද්‍යාව කියන විෂයක් බිහි වෙන්නේ නැහැ. ආර්ථිකය කියන වචනයක්වත් බිහි වෙන්නේ නැහැ. හරිද? වචනයක්වත් බිහි වෙන්නේ නැත. හරි. එහෙනම් අපිට අවසාන නිගමනයක් අරන් දෙන්නම් මම ඔයාලට අපිට අරගන්න පුළුවන් එහෙම එකක්. මොකක්ද අරගන්න පුළුවන් දේ? මෙන්න මේ හිඟකම තියෙන නිසානේ ආර්ථික විද්‍යාව කියන විෂය බිහි වුණේ. එහෙම නැත්නම් හිඟකම නිසානේ ආර්ථික කියන වචනේ හරි බිහි වුණේ. එහෙනම් මේ හිඟකම කියන වචනයට මම සමාන වචනයක් අරන් දෙනවා ඔයාට ආර්ථික කියන වචනේ. එහෙනම් මතක තියාගන්න අදින් පස්සේ හිඟකමක් දැක්ක තැන සීමිත බවක් දැක්ක තැන යොදන්න පුළුවන් වචනයක් තියෙනවා. මොකද්ද? ආර්ථික කියන වචනය ඔයාට යොදන්න පුළුවන්. හරි. ඒක තමයි මම මේ ඉස්සරහ පාඩමට ඕන කරන ඔයාලට අරන් දෙන්න ඊළඟ නිගමනය. දැන් අපි ඊළඟ කොටස පටන් ගන්න යන්නේ. මේ කොටස පටන් ගන්න අපිට ඕන කරන දේවල් දෙකකුත් අපි හොයාගත්තා. එහෙම නැත්නම් නිගමන දෙකකුත් අරගත්තා. එහෙනම් මෙන්න අපි යන් ඊළඟ කොටසට. හරි. ඊළඟ කොටසට යන්න කලින් පොඩ්ඩක් මතක් කරන්න ආර්ථිකයක තියෙන මූලික ක්‍රියාකාරකම් මොනවාද? ආර්ථිකයේ තියෙන මූලික ක්‍රියාකාරකම් තුනක්. මොනවාද ක්‍රියාකාරකම් තුන? නිෂ්පාදනයයි, හුවමාරුවයි, පරිභෝජනයයි. මේකනේ ක්‍රියාකාරකම් තුනෙන් මම දෙකක් අරගන්නවා. එකක් තමයි නිෂ්පාදනය, අනිත් එක තමයි පරිභෝජනය. හරි. එහෙනම් අපි මේ කියන සංකල්ප දෙකෙන් මුලින්ම ගමු නිෂ්පාදනය කියන සංකල්පය. නිෂ්පාදනය. හරි. නිෂ්පාදනය. හරි. දැන් පොඩ්ඩක් මතක් කරගන්න. මේකත් අපි පළවෙනි දවසේම කතා කරපු දෙයක්. මතක් කරගන්න. නිෂ්පාදනයක් කරන්න අනිවාර්යයෙන්ම අපිට මොනවද ඕන කරන දේවල්. නිෂ්පාදනයක් කරන මතක් කරගෙන අර කලිසමක් මහන්න කලිසමක් හදාගන්න අපිට මොනවද ඕන කරේ? රෙදි ඕන කරා, නූල් ඕන කරා, ශිප ටික ඕන කරා, ඊට පස්සේ ඇඳුම් ටික මහන්න ශ්‍රමිකයෙක් ඕන කරා, මැෂින් එකක් ඕන කරා. එහෙනම් මෙන්න මේ දේවල්ට අපි පොදුවේ කිව්වා සම්පත්. එහෙම නැත්නම් නිෂ්පාදන සම්පත් කියලා කිව්වා. මතකද දන්නේ? නිෂ්පාදන සම්පත් කියලා කිව්වා. එහෙනම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරන්න නම් අනිවාර්යයෙන්ම අපිට මොනවද ඕන කරන්නේ? සම්පත් ඕන කරනවා. හරි. එහෙනම් ඔන්න අපි ඒක ලියාගත්තා. නිෂ්පාදනය කරන්න නම් මොනවා හරි අනිවාර්යෙන් අපිට නිෂ්පාදනය සඳහා සම්පත් අවශ්‍ය කරනවා. හරි. එහෙනම් ඒක තේරුණානේ. භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනයේට සම්පත් ඕන කරනවා. හරි. ඊළඟට මේ ආර්ථිකයේ තියෙන සම්පත් ප්‍රධාන වශයෙන් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි සීමිත සම්පත්. සීමිත සම්පත්. අනිත් එක තමයි අසීමිත සම්පත්. අසීමිත සම්පත්. අසීමිත සම්පත්. සීමිත සම්පත් සහ අසීමිත සම්පත්. හරි. චුට්ටක් බලමු අපි සීමිත සම්පත් පැත්තට එන්න. මොනවද මේ සීමිත සම්පත්? මොනවද කියන්න කලින් පොඩ්ඩක් මේක තව දෙයක් තියෙනවා ඉගෙන ගන්න. චුට්ටක් බලන්නකො. සීමිත සම්පත්. සීමිතයිලු. නිකන් මදි වගේ එකක් නේ දැනෙන්නේ සීමිත සම්පත්.
එහෙනම් සීමිත සම්පත් ගැන කතා කරනකොට පොඩ්ඩක් මේ මෙන්න මෙහෙම එකක් එන්න ඔබට. දැන් කෙනෙක්ට අපි කියනවා ඒ ළමයා මිටි ළමයෙක්. ඒ ළමයාට මිටි ළමයෙක් කියලා කියන්නේ දැන් ළමයෙක් දැක්කට පස්සේ අපි කියනවා ඒ ළමයා මිටි ළමයෙක්. එහෙනම් මිටි ළමයෙක් කියලා කියන්නේ තව උස ළමයෙක්ට සාපේක්ෂවනේ අපි ඒ ළමයාට මිටි කියලා කියන්නේ. කෙනෙක්ට මිටි කියලා කියන්නේ තව උස කෙනෙක්ට සාපේක්ෂව. අපි ජීවිතේට උස කෙනෙක් ඊට වඩා උස කෙනෙක් දැකලා නැත්නම් අපි ඒ ළමයාට මිටි කියලා කියන්නේ නැහැ. එහෙනම් හැම වෙලේම තේරුම් ගන්න ළමයෙක්ට මිටි කියලා කියන්නේ තව උස ළමයෙක්ට සාපේක්ෂව. අන්න ඒ වගේ තමයි මෙතන සම්පත් ප්‍රමාණය මම සීමිතයි කියලා කියනවා. නිකන් මදි වගේ කියලා කියනවා. පොඩ්ඩයි වගේ කියලා එකක් කියනවා. හරිද? ප්‍රමාණවත් නෑ කියලා එකක් කියනවා. එහෙනම් මේ සම්පත් සීමිතයි කියන්නේ අපි මොකකට සාපේක්ෂවද? අන්න සීමිතයි කියලා කියන්නේ අපේ තියෙන අසීමිත උවමනාවන්ට සාපේක්ෂව තමයි අපි මේ සම්පත් සීමිතයි කියලා කියන්නේ. හරිද? නිකන් මං සීමිතයි කියලා කියන්නේ මම ඇත්තටම මට මේ සීමිතභාවය දැනෙන්න හේතුව තමයි මගේ තියෙන උවමනා සීමිත වීම. උවමනා සීමිතව තිබ්බේ නැත්නම් මට සම්පත් සීමිතයි කියන එකක් දැනෙන්නේ නැහැ. හරිද? එහෙනම් තේරුම් ගන්න අපි මේ සීමිත සම්පත් කියන එක කියන්නේ හැම වෙලෙම මොනවට සාපේක්ෂවද? මිනිස්සුන්ගේ අසීමිත ඌමනාවන්ට සාපේක්ෂව. එහෙනම් මෙතනටත් ඉතින් ওই කතාවම ගෙනත් දෙන්න පුළුවන්. සම්පත් අසීමිතයි කියලා කියන්නේත් අපි මොනවට සාපේක්ෂවද? ඌමනාවන්ට සාපේක්ෂව තමයි සම්පත් අසීමිතයි කියලා කියන්නේ. හරි. එහෙනම් මේ බලන්න ඊළඟ පොයින්ට් එක. මෙතන බලන්න. මගේ ඌමනාවන්ට සාපේක්ෂව සම්පත් සීමිතයි කියලා කියනවා. බලන්න නිකන් හුරු පුරුදු මොකක් කර දැනෙනවද කියලා. ඌමනාවන්ට සාපේක්ෂව සම්පත් සීමිතයි. සම්පත් ප්‍රමාණවත් නැහැ කියලා කියනවා. එහෙනම් මේකට කියන්න පුළුවන් තනි වචනයක් මං කිව්වා මොකද්ද? හිඟකම. අපි හිඟකම කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් කියලා කිව්වනේ. ඌමනා සීමිතයි නම් සම්පත් සීමිතයි නම් එතන හිඟකම කියන වචනේ ගෙලලා දෙන්න පුළුවන් කිව්වා. නමුත් මෙතන බලන්නකො මෙතන ඌමනාවන්ට සාපේක්ෂව සම්පත් අසීමිතයි. මං කිව්වද මෙතනට හිඟකම ගෙනත් දෙන්න පුළුවන් කියලා. මෙහෙම තත්ත්වයක් තියෙනකොට හිඟකම ගෙනත් දෙන්න පුළුවන් කියලා කිව්වද? නෑ. එහෙනම් මෙතන හිඟ නෑ. මෙතන හිඟ නෑ. හැබැයි මෙතන හිඟකමක් තියෙනවා. හරි. මෙතන හිඟකමක් තියෙනවා. ඒ වගේම තමයි ඔන්න දැන් අහගන්න ඊළඟ පොයින්ට් එක. මම ඔයාට කලින් අරන් දුන්න නිගමනය මොකද්ද? හිඟකම කියන වචනේට පාවිච්චි කරන්න පුළුවන් මොකද්ද? ආර්ථික කියන වචනය. එහෙනම් මෙන්න මෙතනට ආයෙන්න. එහෙනම් මේ බලන්න මෙතන තියෙනවා අසීමිත උමනාවන්ට සාපේක්ෂව සීමිත සම්පත් තියෙනවා. එහෙම නැත්නම් අපිට මේ සම්පත් වලට කියන්න පුළුවන් හිඟකමක් තියෙන සම්පත්. එහෙම නැත්නම් හිඟ සම්පත් කියලා කියන්නත් පුළුවන්. ඕනේ දැන් මේ දෙකම තියෙනවා කියලා කියන්නේ හිඟකම තියෙනවානේ. හිඟ සම්පත් කියලා කියන්නත් පුළුවන්. ඔන්න තව වචනයක් දාන්න පුළුවන් මට මේ හිඟ සම්පත් වෙනුවට මොකද්ද ආර්ථික කියන වචනේ දාලා මෙතනට ගේන්න පුළුවන් ආර්ථික සම්පත් කියලා වචනයක් ගෙලලා දෙන්නත් පුළුවන්. ආර්ථික සම්පත්. හරි. එහෙනම් වැඩේ හරිනේ මේ බලන්නකො. නිෂ්පාදනය කරන්න මොනවද ඕන කරන්නේ? සම්පත් ඕන කරනවා. සම්පත් කොටස් දෙකයි සීමිත සම්පත් සහ අසීමිත සම්පත්. අපි සම්පත් සීමිතයි කියලා කියන්නේ ඌමනාවන්ට සාපේක්ෂව. මම දැන් මේක මකලා දාන්නම්. අපි කතාව ගොඩනගා ගත්තානේ. හරි. සම්පත් සීමිතයි කියලා කියන්නේ ඌමනාවන්ට සාපේක්ෂව. ඉතින් ඌමනාවන්ට සාපේක්ෂව සම්පත් සීමිතයි කියලා කියන්නේ එතන හිඟකමක් තියෙනවා. හිඟකමක් තියෙනවා. එහෙනම් හිඟකමක් පවතින සම්පත් වලට මම ගෙනත් දෙනවා සමාන වචනයක් මොකද්ද? ආර්ථික සම්පත් කියන වචනය ගෙනල්ලා දෙනවා. හරි. එහෙනම් මෙතන බලන්න මෙතන ඌමනාවන්ට සාපේක්ෂව සම්පත් අසීමිතයි. ඒ කියන්නේ හිඟයිද? නෑ, හිඟ නෑ. හිඟ නැත්තම් ආර්ථික කියන වචනේ ගෙනත් දෙන්න පුළුවන්ද? ගෙනත් දෙන්න බෑ. එහෙනම් අපි මෙතන ලියනවා ආර්ථික නොවන සම්පත්. ආර්ථික නොවන සම්පත්. හරි. ආර්ථික නොවන සම්පත්. හරි. ඔය ටික දැන් හොඳට තේරෙන්න ඕනේ. මේ බලන්නකෝ. එහෙනම් මේවත් මකලා දාන්න. මේකත් මකලා දාන්න. හරි. නෑ කමන්නේ තියාගමු චුට්ටක්. හිඟකමක් තියෙනවා කියන එක. හරි. එහෙනම් ඔන්න වැඩේ හරි. නිෂ්පාදනය කරන සම්පත් ඕන කරන සම්පත් කොටස් දෙකයි සීමිත සම්පත් සහ අසීමිත සම්පත්. සීමිත සම්පත් වලට අපි කියනවා ආර්ථික සම්පත්, අසීමිත සම්පත් වලට කියනවා ආර්ථික නොවන සම්පත්. හරි. මේක තව පොඩ්ඩක් ඉස්සරහට අරන් ගියොත් එහෙම මෙන්න බලන්න. ආර්ථික සම්පත් පාවිච්චි කළා මිනිස්සු හදා ගන්නවා ආර්ථික භාණ්ඩ. ආර්ථික භාණ්ඩ බලන්න ආර්ථික භාණ්ඩ හැදුනේ. එහෙනම් මේ ආර්ථික කියන වචනේ තියෙනවා එතනත්. ආර්ථික කියන වචනේ තියෙනකොට මතක් වෙන්නේ මොකද්ද? හිඟකමක් තියෙනවා. මේ භාණ්ඩවලත් හිඟකමක් තියෙනවා. ඔව්. ආර්ථික සම්පත් මිනිස්සු භාවිතා කරලා මිනිස්සු හදා ගන්නවා ආර්ථික භාණ්ඩ. ඊළඟ සම්පත්පත් වෙනවා ආර්ථික නොවන භාණ්ඩ බවට. ආර්ථික නොවන භාණ්ඩ බවට පත් වෙනවා. හරි. එහෙනම් බලන්න ඔන්න වැඩේ ඉවරයි. මෙන්න බලන්න මෙන්න මේ ටික තමයි පොඩ්ඩක් ඔළුවේ තියෙන්න ඕනේ. නිෂ්පාදන සම්පත් ඕන කරනවා. සම්පත් කොටස් දෙක දැන් අපි කෙලින්ම කියමු. සම්පත් කොටස් දෙකයි සීමිත සම්පත් කියන වචනේ ඕනේ අපි කෙලින්ම කියමු. සම්පත් කොටස් දෙක එකක් ආර්ථික සම්පත් අනිත් එක ආර්ථික නොවන සම්පත්. එහෙනම් ආර්ථික සම්පත් තුලින් මිනිස්සු හදා ගන්නවා ආර්ථික භාණ්ඩ ගොඩනගා ගන්නවා. ඊළඟ ආර්ථික නොවන සම්පත් ආර්ථික නොවන භාණ්ඩ බවට පත් වෙනවා.
හරි. එහෙනම් මෙන්න මේ ටික හොඳට ඔළුවේ තියෙන්න ඕනේ. දැන් ඊට පස්සේ තව චුට්ටි දෙයක් තියෙනවා පොඩ්ඩක් අපි ඒකත් කතා කරලා මේක ඉවර කරමු. හරි. මේ බලන්නකෝ. ආර්ථිකය. ආර්ථික සම්පත්නේ ආර්ථිකය කියන වචනයට ගෙනත් දෙන්න පුළුවන් සමාන වචනේ මොකද්ද? හිඟයි. එහෙනම් මේ ආර්ථික කියන වචන දැක්ක ගමන් ඔයාලට මතක් වෙන හිඟයි. මෙව්වා හිඟයි, මෙව්වා හිඟයි. එහෙනම් ආර්ථික සම්පත් හිඟයි කියන එක මතක තියාගන්න. ඒ වගේම තමයි මේ ආර්ථික භාණ්ඩ ආර්ථික. එහෙනම් ආර්ථික භාණ්ඩත් හිඟයි. ඒ කියන්නේ මිනිස්සු උමනාවන්ට සාපේක්ෂව මේවා හිඟකමක් දක්නට ලැබෙනවා. මේවත් මිනිස්සුන්ගේ උමනාවන්ට සාපේක්ෂව හිඟකමක් දක්නට ලැබෙනවා. නමුත් මෙතන බලන්න ආර්ථික නොවන කියලා තියෙන්නේ. මෙතනත් ආර්ථික නොවන. එහෙනම් ආර්ථික නොවන කියලා කියන්නේ මිනිස්සුන්ගේ උමනාවන්ට සාපේක්ෂව හිඟකමක් දක්නට ලැබෙන්නේ නැත. හිඟකමක් දක්නට ලැබෙන්නේ නැත. හරි. එහෙනම් ඔන්න ඔයක තියෙන්න ඕන. තව එක පොයින්ට් එකක් තියෙනවා. මේ බලන්නකෝ. හිඟකමක් තියෙන සෑම අවස්ථාවක මොකක්ද අවසානට ඇවිල්ලා ගැලින් තරහනේ බිහි වෙන්නේ. ආවස්තික පිරිවැයක් බිහි වෙනවා. එහෙනම් මතක තියාගන්න මේ ආර්ථික සම්පත් භාවිතයේදී ආර්ථික සම්පත් කියලා කියන්නේ හිඟයි. එහෙනම් ආර්ථික සම්පත් භාවිතයේදී අවස්තික පිරිවැයක් හට ගන්නවා. එහෙනම් ආර්ථික භාණ්ඩ ආර්ථික භාණ්ඩ පරිභෝජනය කරන්න ගියාම එහෙම නැත්නම් ආර්ථික භාණ්ඩ නිෂ්පාදනය කරන්න ගියාම අපිට මොකක්ද වෙන්නේ? ආවස්තික පිරිවැයක් දරන්න නැහැ. මේ ආර්ථිකනේ හිඟයිනේ. ඒ වගේම තමයි මෙතන බලන්නකෝ ආර්ථික නොවන සම්පත් හිඟයිද? නෑ, හිඟ නෑ. හිඟ නෑ කියලා කියන්නේ මේ තුලින් ආවස්තික පිරිවැයක් බිහි වෙන්නේ නෑ. එහෙනම් ආර්ථික නොවන භාණ්ඩකොත් හිඟ නෑ. හිඟ නෑ කියලා කියන්නේ ආවස්තික පිරිවැයක් බිහි වෙන්නේ නෑ. තාම තේරෙන්නේ නෑ ආවස්තික පිරිවැය කියන්නේ මොකද්ද කියන එක. නමුත් මෙන්න මේ ටික පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ඕනේ. අපි පොඩ්ඩක් ඕනනම් මේ ටික සරල නිර්වචනයක් දීලා දාමු. සරල නිර්වචනයක් කොහොමම දීලා දාන්න පුළුවන්. ආර්ථික සම්පත්. ආර්ථික සම්පත් කියලා කියන්නේ මොනවද? ආර්ථිකයි. ඒ කියන්නේ හිඟයි. කියන්න පුළුවන්. හිඟයි කියලා කියන්නේ මොනවට සාපේක්ෂවද? උමනාවන්ට සාපේක්ෂව. එහෙනම් මිනිස්සුන්ගේ උමනාවන්ට සාපේක්ෂව හිඟකමක් දක්නට ලැබෙන සම්පත් වලට අපි කියනවා ආර්ථික සම්පත්. ඊළඟට මිනිස්සුන්ගේ උමනාවන්ට සාපේක්ෂව හිඟකමක් දක්නට නොලැබෙන සම්පත් වලට අපි කියනවා ආර්ථික නොවන සම්පත්. ඊළඟට ආර්ථික භාණ්ඩ ආර්ථිකයි හිඟයි. එහෙනම් ආර්ථික භාණ්ඩ කියලා කියන්නේ මිනිස්සුන්ගේ උමනාවන්ට සාපේක්ෂව හිඟකමක් දක්නට ලැබෙන භාණ්ඩ. එහෙනම් ආර්ථික නොවන භාණ්ඩ කියන්නේ මොනවද? මිනිස්සුන්ගේ උමනාවන්ට සාපේක්ෂව හිඟකමක් දක්නට නොලැබෙන භාණ්ඩ. මේවා ආවස්තික පිරිවැයක් හට ගන්නවද? ඔව් හට ගන්නවා. මේ බලන්න හිඟකමක් තියෙන සෑම අවස්ථාවකම අවසානයේ ආවස්තික පිරිවැයක් හට ගන්නවා. ආර්ථික භාණ්ඩවලත් ආවස්තික පිරිවැයක් හට ගන්නවා. ආර්ථික නොවන සම්පත්වලයි ආර්ථික නොවන භාණ්ඩයි දෙකම හිඟ නෑනේ. හිඟ නෑ කියලා කියන්නේ දෙකේම ආවස්තික පිරිවැයක් හටගන්නේ නැහැ. හරි. එහෙනම් ආර්ථික ක්‍රියාකාරකම් දෙකක් ගන්නවා කියලා අපි කිව්වා. ඒ ආර්ථික ක්‍රියාකාරකම් දෙකෙන් උන නිෂ්පාදනයේ කතාව මම ඉවර කරා. දැන් අපි පරිභෝජනයේ කතාවට එන්නයි යන්නේ. එහෙනම් මෙන්න බලා ගන්න මේක හරි ලේසි එකක්. පරිභෝජනය. හරි පරිභෝජනය කියලා කියන්නේ මොකද? අපි කතා කරා පරිභෝජනය කියලා කියන්නේ භාණ්ඩයක් ඔස්සේ තුලින් මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා ඉටු කර ගැනීමට තමයි අපි කියන්නේ පරිභෝජනයක් කියලා. එහෙනම් පරිභෝජනය කරන්න මොනවද ඕන කරන්නේ? පරිභෝජනය කරන්න ඕන කරන්නේ භාණ්ඩ. පරිභෝජනය කරන්න මොනවද ඕන කරන්නේ? භාණ්ඩ ඕන කරනවා. හරි. ඊළඟට මේ බලන්නකො මේ ඔයාලට පේන ඇති පරිභෝජනය කරන භාණ්ඩ හා සේවා කියන දෙකම ඕනනේ කියලා. ඔය සාමාන්‍යයෙන් මෙහෙම එකක් තියෙනවා. ආර්ථික විද්‍යාවේදී අපි භාණ්ඩ හා සේවා කියන එක ගොඩක් වෙලාවට අපි දෙපැත්තකට අරගෙන යන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපි දෙකටම පොදුවේ භාණ්ඩ කියලා තමයි කතා කරන්නේ. ඒකට හේතුවක් තියෙනවා. දැන් සේවාවක් සපයනවා කියලා ඔයගොල්ලෝ හිතන්නකෝ. දැන් සේවාවක් සපයන්නත් ගොඩක් දුරට භාණ්ඩ වර්ග කීයක් නම් ඕනද? බලන්නකෝ දැන් මම මේ සේවාව සපයන්නත් බෝඩ් එකක් ඕනේ, කැමරාවක් ඕනේ, ඊට පස්සේ ලයිට් එකක් ඕනේ, මේ පෑනක් ඕනේ. එහෙනම් බලන්න මේ සේවාවක් සපයනවා කියන එකටත් භාණ්ඩ රාශියක් මට අවශ්‍ය වෙනවා. ඒ හින්දා අපි මේ භාණ්ඩ හා සේවා කියලා දෙකක් අර වෙන වෙනම සලකන්නේ නැහැ. ඔක්කොටම පොදුවේ භාණ්ඩ කියන එක තමයි අපි සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාවේදී පාවිච්චි කරන්නේ. ඒක ගැටලුවක් නැහැ. හරි. එහෙනම් මේ එන්නකො වැඩේට. පරිභෝජනය කරන්න මොනවද ඕන කරන්නේ? පරිභෝජනය කරන්න භාණ්ඩ ඕන කරනවා. ඊළඟට භාණ්ඩ පරිභෝජනය කරාට පස්සේ ඉටු වෙන දෙකක් තියෙනවා. ඔයාලා දන්නවා දැන්ටම. භාණ්ඩ පරිභෝජනය කරපු ගමන් අපේ අවශ්‍යතා හා උමනා ඉටු වෙනවා. ඕනේ ඉටු වුණානේ. අපි පළවෙනි දවසේ එකත් කතා කරා. අර ඇඳුම ඇඳ ගමන් මොකදුනේ අපේ අවශ්‍යතාව උමනාව ඉටු ඇඳුනේ කලිසම ඇඳ ගමන් අපේ අවශ්‍යතාවය හා උමනාව ඉටු වුණා. ඇඳුම් කියන අවශ්‍යතාවය ඉටු වුණා. කලිසමක් ගැනීමේ උමනාව ඉටු වුණා. කලිසම පරිභෝජනය කරපු ගමන්. හරි. එහෙනම් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් වෙනවා. අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් වෙනවා. ඊළඟ එක මොකද්ද? හරි. අද කියලා දුන්නා භාණ්ඩ පරිභෝජනය කරාම අවශ්‍යතා හා උවමනා ඉටු වෙනවා වගේම මොකද්ද ලැබෙන්නේ? උපයෝගීතාවයක් ලැබෙනවා. උපයෝගීතාවයක් ලැබෙනවා. උපයෝගීතාවයක් කියලා කියන්නේ මානසික තෘප්තියක්. අනිවාර්යෙන් භාණ්ඩ පරිභෝජනය කරනකොට අපිට මානසික තෘප්තියක් ලැබෙනවා. උපයෝගීතාවයක් ලැබෙනවා. හරි. එහෙනම් මේ ලැබෙන උපයෝගීතාවය මත භාණ්ඩ වර්ග දෙකක් තියෙනවා. භාණ්ඩ වර්ග දෙකකට බෙදනවා අපි. එකක් තමයි ධන උපයෝගීතාවයක් ඇති භාණ්ඩ. ධන උපයෝගීතාවයක් ඇති භාණ්ඩ.
ධන උපයෝගීතාවයක් ඇති භාණ්ඩ. එහෙනම් මේ පැත්ත කියන්න පුළුවන් ඔයාලට. ධන උපයෝගීතාවයක් ඇති භාණ්ඩ නම් අනිත් පැත්තට ගන්නේ මොනවද? ඍණ උපයෝගීතාවයක් ඇති භාණ්ඩ. හරි. මෙහෙම කියනට වඩා මෙන්න මේ වාක්‍යයෙන් මේ ඔයාලට පොඩ්ඩක් වැඩි අල්ල ගන්න පුළුවන්. ධන උපයෝගීතාවයක් තියෙන භාණ්ඩ වලටම අපි කියනවා උපයෝගීතාවයක් සහිත භාණ්ඩ කියලා. උපයෝගීතාවයක් සහිත. සහිත කියලා කියන්නේ ඇති කියන එක. උපයෝගීතාවයක් සහිත එහෙම නැත්නම් ඇති භාණ්ඩ. උපයෝගීතාවයක් සහිත භාණ්ඩ එහෙම නැත්නම් උපයෝගීතාවයක් ඇති භාණ්ඩ. එහෙනම් මේ පැත්තේ උපයෝගීතාවයක් ඇති භාණ්ඩ නම් මේ පැත්තේ මොකක්ද තියෙන්නේ? උපයෝගීතාවයක් නැති භාණ්ඩ. උපයෝගීතාවයක් නැති භාණ්ඩ. එහෙම නැත්නම් නොමැති භාණ්ඩ. හරි. ඔන්න වැඩේ හරි මේ බලන්නකෝ. පරිභෝජනය කරන්න ඕන කරන භාණ්ඩ පරිභෝජනය කරපුවම අපේ අවශ්‍යතාව වුණා ඉටු වෙනවා. ඒ වගේම උපයෝගීතාවයක් ලැබෙනවා. එහෙනම් උපයෝගීතාවය මත මෙන්න ප්‍රධාන වශයෙන් භාණ්ඩ කොටස් දෙකක් තියෙනවා. උපයෝගීතාවයක් ඇති භාණ්ඩ. මේ උපයෝගීතාවයක් ඇති භාණ්ඩ ඒවටම කියන්න පුළුවන් ධන උපයෝගීතාවයක් සහිත භාණ්ඩ කියලා කියන්නත් පුළුවන්. ඊළඟට තියෙනවා උපයෝගීතාවයක් නැති භාණ්ඩ. ඒවට කියනවා ඍණ උපයෝගීතාවයක් සහිත භාණ්ඩ. හරි. උපයෝගීතාවයක් නැහැ කියලා කියන්නේ බලන්න මෙතනින් අල්ලගන්න. උපයෝගීතාවයක් ඇති භාණ්ඩ කියලා කියන්නේ මොනවද? උපයෝගීතාවය කියලා කියන්නේ මානසික තෘප්තිය කියන එක. එහෙනම් මෙතනදී මොකද්ද? අපිට මානසික තෘප්තියක් ගෙන දෙන භාණ්ඩ මේ තියෙන්නේ. මේ පැත්තේ මොනවද තියෙන්නේ? මානසික තෘප්තියක් ගෙන දෙන්නේ නැති භාණ්ඩ තමයි මේ පැත්තේ තියෙන්නේ. ඊළඟට මෙන්න උපයෝගීතාවයක් ඇති භාණ්ඩ නැවත කොටස් දෙකකට බෙදෙනවා. ඔයාලා දන්නවා දැන්ටමත් දන්න දෙකක්. එකක් තමයි ආර්ථික භාණ්ඩ. අනිත් එක තමයි ආර්ථික නොවන භාණ්ඩ. ආර්ථික නොවන භාණ්ඩ. නොවන භාණ්ඩ. හරි. මේවා ගැන දැන්ටමත් දැන් ආර්ථික කියන වචන දැක්ක ගමන් තේරෙනවා ආර්ථික භාණ්ඩ. හිඟයි මෙව්වා හිඟයි. මෙව්වා හිඟයි මිනිසුන් උමනාවට සාපේක්ෂව හිඟයි. මෙව්වා මිනිසුන් උමනාවට සාපේක්ෂව හිඟ නැහැ. ඒ වගේ තමයි මෙව්වගේ ආවස්තික පිරිවැයක් හට ගන්නවා. මේවේ ආවස්තික පිරිවැයක් හටගන්නේ නැහැ. හරි. ඊළඟට ඒක හරි. ඊළඟට මෙන්න මෙතන තියෙනවා උපයෝගීතාවයක් ඇති භාණ්ඩ එක කොටසක් තියෙනවා. ඒවට අපි කියනවා නීච භාණ්ඩ. නීච භාණ්ඩ උපයෝගීතාවයක් නැති උපයෝගීතාවයක් නැති භාණ්ඩවල කොටසක් තියෙනවා මොනවද? නීච භාණ්ඩ. නීච. හරි. එහෙනම් උපයෝගීතාවයක් නැති නීච භාණ්ඩ වලට උදාහරණ කියන්න පුළුවන් කැලිකසල. උපයෝගීතාවයක් නැහැනේ, තෘප්තියක් නැහැ, මානසික තෘප්තියක් දෙගෙන දෙන්නේ නැහැ අපිට. නීච භාණ්ඩ උදාහරණ කැලිකසල, කුණු කාණු වගේ දේවල් අපිට නීච භාණ්ඩ විදිහට සලකන්න පුළුවන්. මොකද ඒ වගේන් අපිට උපයෝගීතාවයක් ගෙන දෙන්නේ නැති නිසා.